සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමදෙනාම ලංකා ජොබ් ගයිඩ් YouTube channel එකට. ඉතින් ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ අලුත් අවුරුද්දේ පළමුවෙනි වීඩියෝ එක විදිහට ඔයාලට අරන් එන්නේ ඊටාම වටිනා රැකියා අවස්ථාවක් සම්බන්ධයෙන්. ඉතින් මේ රැකියා අවස්ථාව ලබා දීලා තියෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන්. මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් නිකුත් කරලා තියෙන රැකියා අවස්ථාවක් විදිහට Deputy Coordinating Engineering කියන තනතුරට අයදුම්පත් කැඳවලා තියෙනවා. ඉතින් මෙන්න මේ රැකියාව සම්බන්ධයෙන් ඔයාව දැනුවත් කරන්න තමයි මේ විදිහට වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ස්ථීර පදිංචි ඔයාට අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම දැනටමත් ඔයා ඉංජිනේරු ශාස්ත්‍රය තුල වැඩ කරන කෙනෙක් නම් ඔයාට මේ රැකියාවට ඉතාම ලේසියෙන් අයදුම් කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම මේක ස්ථීර රජයේ රැකියාවක් විදිහට තමයි මේ වෙනකොට දක්වලා තියෙන්නේ. ඒ වගේම ඉන්ටර්විව් එකක් මත පදනම් වෙලා තමයි මේකේ සිලෙක්ෂන් එක කරන්නේ. ඉතින් ඊළඟට බලමු ඔයාට මේ රැකියාවෙන් ලැබෙන වැටුප් කොහොමද කියලා. බේසික් සැලරි එක විදිහට රුපියල් 1,90,90ක මුදලක් ලබා ගැනීමේ හැකියාවක් තියෙන. ඒ වගේම මේකට විවිධ allowance හා government allowance add වෙනවා. එතකොට ඔයාට අවම ලක්ෂ 2ක් 2,12,000ක් වගේ ඉතාම හොඳ වැටුපක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකට අවශ්‍ය සුදුසුකම් වෙන්නේ අනිවාර්යෙන්ම ඔයාට Bachelor of Science degree හරි engineering degree එකක් හරි තියෙන්න ඕන. මේක civil, electrical, electronic කියන අංශ වලින් ඔයාට තියෙන degree එකක් නම් වඩා හොඳයි කියන එක දක්වලා තියෙනවා. ඒ වගේම degree එක UGC organized university එකකින් ලබාගත් එකක් වෙන්න ඕන. ඒ වගේම chartered engineering qualification තියෙනවා නම් ඊටාම වාසිදායකයි. ඒ වගේම experience එක විදියට අවම වශයෙන් engineering ශාස්ත්‍රයේ වසරකවත් පළපුරුද්දක් තියෙන්න ඕන කියන එකත් දක්වලා තියෙනවා. ඒ වගේම building maintenance experience එක තියෙනවා නම් මේකට හොඳ සුදුසුකමක් විදිහට දක්වලා තියෙනවා. ඒ වගේම වයස අවුරුදු 30ත් වයස අවුරුදු 45ත් අතර ඉන්න ඔයාට මේ සඳහා අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකට මුලින්ම මම කිව්වා වගේම ඉන්ටර්විව් එකකින් තමයි බලන්නේ. එහෙම නැත්නම් ඉන්ටර්විව් එකකින් තමයි තෝරා ගැනීම කරන්නේ. මේකේ ඉන්ටර්විව් එකේදී qualification, experience, knowledge එක, personality වගේ දේවල් මෙයාලා බලනවා. ඉතින් මෙන්න මේ දේවල් ටික යටතේ ඔයාලටත් පුළුවන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ ඉංජිනේරු ශාස්ත්‍රයේ රැකියාවකට අයදුම් කරන්න. ඉතින් ඔයාට වැඩි විස්තර බලා ගන්න අපි මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක්ස් වලින් ඔයාලට මේ රැකියාවලට අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා. වගේම මේ රැකියාවලට බඳවා ගැනීම නැත්නම් ඇප්ලිකේෂන් බඳවා ලබා ගැනීමේ අවසාන දිනය වෙන්නේ 2026 මැයි මාසේ 4 වෙනිදා. ඉතින් ඊට කලින් ඔයාගේ ඇප්ලිකේෂන් එක යොමු කරන්න. ඉතින් ඊට අවශ්‍ය කරන සියලුම විස්තර ඔයාලට අපේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙන රැකියා අවස්ථාවක් තමයි අද මේ විදියට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් මේ හා සම්බන්ධව ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඉතාම ඉක්මනින් අයදුම් කරන්න. මොකද ලොකු දවසක් නැහැ මේ රැකියා අවස්ථාව ක්ලෝස් වෙන්න. ඉතින් ඒ නිසා ඔයාලට මේ රැකියාවලට අයදුම් කරලා ඔයාලට මේ රැකියා අවස්ථාව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.